ඉතින් මේ මාස ඉන්කම් එක දවසින් ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න වෙනවා. මොකද කිව්වොත් එහෙම අන්තර්ජාලය හරහා මුදල් ලිපීම කියන මේ මාතෘකාව දැන් ලෝකේ තියෙන ලොකුම ඒ කියන්නේ ලේටස්ට්ම මාතෘකාවක් වෙලා තියෙනවා. මේක හරහා ගොඩක් අය සක්සස් වෙලා තියෙනවා සහ මේ ගොඩක් අය සාමාන්‍යව පොඩි ජොබ් වෙනවා. කියන්නේ ඔය සර්වයි වෙන්න දවසට සර්වයි වෙන්න ඒ වගේ පොඩි ජොබ් ඒ කියන්නේ රුපියල් 1600ක් ගන්න. ඉතින් එන්නේ මේ වගේ පොඩි ජොබ් කරලා ඔයාලට කවදාවත් මේ අන්තර්ජාලය හරහා මුදල් ලිපීම කියන එකෙන් සාර්ථක වෙන්න බෑ. ඉතින් ඔයාලට සාර්ථක වෙන්න ඕන නම් ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ ස්කිල් එකක් ඒ කියන්නේ ස්කිල් එක ටික ඩෙවලොප් කරලා ඔයාලා කොහොම හරි ඔයාලගේ තියෙන ඒම් එකට යන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි ඔයාලට මම අද මේ වීඩියෝ එක ගේන්නත් හිතුවේ. අනිවාර්යෙන් ඔය කට්ටිය පොඩි ටයිපින් ජොබ්ස් එන්නේ වගේ වට අත්තම කිව්වොත් ගොඩක් අය සමහර අය ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් මට WhatsApp එකේ මැසේජ් දාලා තිබ්බා මට මෙන්න මේ අයියේ මට මෙන්න මේ ටයිපින් ජොබ් එකට ඉන්වෙස්ට්මන්ට් එකක් කරාට අවුලක් නැද්ද කියලා. ඉතින් එන්නේ ඒ වගේ බොරුවට කරන්න එපා. මොකද කිව්වොත් එහෙම ඕව ඇත්තටම කිව්වොත් හම්බෙන්නත් පුළුවන් සමහර විට අපි දන්නේ නැහැ නේ හම්බෙන්නත් පුළුවන්. හම්බුණත් ඒ ඇත්තටම කිව්වොත් බොහොම පොඩි ගාණක්. ඉතින් ඒකින්ද ඔයාලට මම අද කියලා දෙනවා කොහොමද අන්තර්ජාලය හරහා මුදල් ලිපීම කියන මාතෘකාවේ තියෙන සුපිරිම ප්ලැට්ෆෝම් එකක් කියලා දෙනවා අද මම ඔයාලට. ඉතින් ඒක හරහා ඔයාලට ඕඩර්ස් එන්නේ නැත්නම් ඔයාලට මේක දෙන්න සෙලර් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් ඒකෙන් ඔයාලට මේකෙන් සාර්ථක වෙච්ච අය ගොඩක් ඉන්නවා ලෝකේ. දැනටම මුදල් ලිපින අය ගොඩක් කියන්නේ ගණන් කරන්න බැරි තරමට ඉන්නවා. ඉතින් ඒකින්ද ගොඩක් දෙනෙක් පාවිච්චි කරන වෙබ්සයිට් එක තමයි මේ Fiverr කියන්නේ. ඉතින් ඔයාලා යන්න එපා මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් මම මේ කියන ස්ටෙප් හරියට අද ෆලෝ කරත් එහෙම ඔයාලට Fiverr එක ඇතුලේ ගේමක් ගන්නවා කියන එක මහලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඒකින්ද මගේ වීඩියෝ එක අනිවාර්යෙන් මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් ඒ ලයික් එකෙන් තමයි ඔයාගේ එක ලයික් එකකින් මගේ වීඩියෝ එක දෙන්නේ 3 දිනකට ෂෙයා වෙනවා. ඉතින් එතකොට එයාලටත් මේ දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. එහෙනම් වැඩි කතාවක් නැහැ නේ අපි යමු වීඩියෝ එකට. හරි guys ඉතින් ඉස්සෙල්ලාම අපි යමුකෝ Fiverr කියන platform එක ඇතුළත ඉතින් ඔයාලා Fiverr එක දන්නවත් ඇති. අනිවාර්යෙන් ඉතින් අන්තර්ජාලය හරහා මුදල් ලිපීම කියන එක ගැන අනිවාර්යෙන් ටච් එකේ ඉන්න කෙනෙක් නම් Fiverr කියන platform එක නොදැනින්න විදිහක් නැහැ. ඉතින් අපි මෙන්න මේ විදිහට Fiverr කියන එකට යන්. Fiverr කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට www.fiverr.com කියලා තියෙනවා. ඉතින් එන්නේ මෙන්න මේ platform එකෙන් ගොඩක් දෙනා සර්වයි කියන්නේ ගොඩක් දෙනා ජොබ් කරලා සාමාන්‍ය මාස ඉන්කම් එක මම කිව්වා වගේ දවසින් ගන්න ගොඩක් දෙනා මේකේ ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් රස්සාවකට ගියත් ඔයාලා මාස ඉන්කම් එක සාමාන්‍ය රස්සාවක සාමාන්‍ය 50000යි 60000යි. ඉතින් එන්නේ ඒවා ඊට වැඩි මුදලක් අනිවාර්යෙන් ඊට වැඩි මුදලක් ඔයාලට මේකේ රේට් එක හදාගත්තොත් ඒ කියන්නේ මේ සෙල් දැන් මෙයා level 2 සෙල් කෙනෙක් මෙයා 1k plus order complete කරලා දීලා දෙනවා $15 ගානේ. $15ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 5000 ගාණක් වගේනේ. ඉතින් ඒ වගේ 1000කට වැඩිය මෙයා හොයලා දෙනවා 5000 ගානව 1000. ඉතින් හිතන්න මේකෙන් කොච්චර මුදල් ප්‍රමාණයක් ඉපීමේ හැකියාව තියෙනවද කියලා. ඔයාලට දවස ගානේ වුණත් ඕඩර් වෙන්න ඔයාලගේ මේ සෙලර් කියන්නේ සෙලර් මේ level 2 සෙලර් මේ කෙනෙන්නේ මෙයා. ඉතින් මේ level 2 සෙලර්ට මෙච්චර ගියොත් එහෙම ඔයාලා ටික මේක ඩෙවලොප් වෙලා top rated සෙලර් කෙනෙක් වුණොත් එහෙම ඔයාලට ඕඩර්ස් කඩාගෙන එන්න. ඉතින් ඒක ආයි කියන්න දෙයක් නැහැ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ graphic design කියන කැටගරි එක ඇතුලෙන් ඔයාලට සුපිරිම ජොබ් ටිකක් හොයාගෙන ඒක ඇතුළට ඉක්මනට පැන ගන්න කොහොමද කියලා. ඉතින් මේ Fiverr එකේ තියෙන ගොඩක් වැදගත් දෙයක් තමයි දැන් මම ඔයාලට logo design කියන එක ඇතුළට ගිහිල්ලා පෙන්නන්නම්. මේ logo design කියන එකේ කොච්චර sales ප්‍රමාණයක් gigs දාලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවාද මේ 230000කටත් වැඩි gig ප්‍රමාණයක් මේ logo design කියන කැටගරි එක ඇතුළේ විතරක් මෙයාලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මෙච්චර ලොකු ඒ කියන්නේ මෙච්චර 230000ක් කියන්නේ 230000කට වැඩි මේ 230000යි ප්ලස්. ඉතින් එන්නේ ඒ වගේ ගිග්ස් ප්‍රමාණයක් මේකට මෙයාලා දාලා තියෙනවා. ඉතින් මේකට ඔයාලා ගිග් එකක් දාන්න එපා. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි සාමාන්‍ය ලෝගෝ එකක් ක්‍රියේට් කරගන්න ටිකක් ලේසියිනේ. ඉතින් ඒකින්ද ඔයාලා මේකට ගිග්ස් ටික දානවා. එහෙම දැම්ම කියලා ඔයාලට එන්නේ නැහැ. මොකද ඔයාලා ගිග්ස් තුනම දැම්මත් ලෝගෝ ඩිසයින් කියන කැටගරි එක ඇතුළට ඔයාලගේ 230000න් 3ක් තමයි සම්භාවිතය. ඔයාලා ක්ලික් කිරීමේ සම්භාවිතය. හිතන්න කොච්චර අර ලොකු ගිග්ස් ප්‍රමාණයකින් ඔයාගේ ගිග්ස් ටික විතරක් එහෙම හයිලයිට් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔයාලා දැනගන්න ඕන මේකේ කොහොම හරි අඩු එකක් ඇතුළට ඉස්සෙල්ලාම රින්ග ගන්න. ඔයාලා අඩු එක ඒ කියන්නේ අඩු platform එකක් ඇතුළට ඔයාලා ඉස්සෙල්ලාම රින්ග ගත්තොත් එහෙම තමයි ඔයාලට ඔයාලගේ රේට් එක හදාගෙන ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ logo design කියන එක ඇතුළට gig එකක් දාන්න. එතකොට ඔයාලා level 3 level 4 ඉතින් එන්නේ මේ වගේ රේට් එකක් තිබ්බොත් එහෙම
ඔයාලට අනිවාර්යෙන් ගිග්ස් එන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට පේනවාද මෙයා level 2 සෙලර් කෙනෙක්. මෙයාට ඕඩර් 148ක් ගිහිලා තියෙනවා ඩොලර් 45 ගන්න. ඉතින් මේ ලෝගෝ ක්‍රියේට් කරන එක. ඉතින් ඔයාලා level 1 එක්කෙනෙක් මෙතන අපි බලමු මෙන්න මෙයා level 1 ඩොලර් 15 ගානේ ඕඩර්ස් 42ක්. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් level 1 කියන්නේ අඩුම එකක්. ඉතින් ඒකින්ද ඔයාලා level 2 level 3 වගේ දාගෙන આવොත් එහෙම ඔයාලට මේ logo කියන කැටගරි එක ඇතුළේ ලොකු ගේමක් ගහන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මේ graphic design ඇතුලේ මම ඔයාලට පෙන්නන්නම් තව එකක්. හරි අපි දැන් AI avatar design කියන එකට යන්කෝ. ඉතින් අපි බලමු දැන් මෙන්න මේකේ කොච්චර gigs ප්‍රමාණයක් දාලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා gigs 2100යි. ඉතින් මේකෙන් ඔයාලට ඇත්තටම කිව්වොත් 70%ක් 80ක් order එන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒකින්ද ඔයාලා මෙන්න මේ වගේ එකකට gigs දාලා ඉස්සෙල්ලාම ඔයාලා يعني account එක create කරගන්න. account එක step by step ඔයාලා create කරගන්න ඕන. උඩටම create කරගන්න ඕන. ඒ කියන්නේ level 2 level 3 වගේ ගියාට පස්සේ ඔයාලා ඉක්මනට අර මේ logo කියන එකට පයින්න. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් මම 5 එකෙන් earn කරේ සාමාන්‍ය මම අලුත් කැටගරි එකක් එනකන් ඉන්නවා ඉස්සෙල්ලා. මේ කියන්නේ දැන් ඔයාලට පේන ඇති මේ graphic design කියන එක ඇතුලේ මේ art direction එන්නේ වගේ අලුතෙන් ඇවිල්ලා තියෙන මේ new කියලා පෙන්නන්නේ. ඉතින් එන්නේ වගේ කැටගරි එකක් එනකන් ඉන්නවා මම 5 එකේ touch එකේ. 5 එකේ touch එකේ ඉඳලා ආපු ගමන් ඒකට gig එකක් දානවා. ඒ gig එක දාපු ගමන් ඒකෙන් එන අදාළ මේ orders ටික එන්නේ මට. ඉතින් එන්නේ විදිහට තමයි මම මගේ account එක create කරගත්තේ. ඉතින් ඔන්න ඔය scene එකකින් තමයි ගොඩක් අයට මේ 5 එකේ එපා වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය try කරන්නේ මෙන්න මේ වගේ logo design. ඉතින් එන්නේ වගේ ඇත්ත මේවා හොඳයි. නමුත් ඒවට වැඩිය අපේ account එක create කරගෙන ඒකට මේ gig එකක් දැම්මොත් තමයි ඇත්තටම කිව්වොත් ඒකෙන් අපිට income එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලා account එක create කරගන්න නම් ඔයාලා අනිවාර්යෙන් අඩු එකකට. ඒ කියන්නේ අඩු එකක් කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම පෙන්නුවේ AI avatar design එක. AI avatar design එක ඔයාලට දැම්මොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් order එකක් එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ logo design කියන එක ආවට පස්සේ 230000ක්. ඉතින් 230000ක් කියන්නේ කොච්චර ලොකු ගාණක්ද. ඉතින් ඒකෙන් ඔයාලා level 1 seller ගෙන එන්න level 1 seller ගෙට එහෙම ලොකුවට order ප්‍රමාණයක් ඒ කියලා හිතන්න බෑ. ඉතින් මේ level 1 ආපු අයත් මම හිතන්නේ ගොඩ දවසක් gig එක දාලා තියලා තමයි මේ order ඇවිල්ලා තියෙන්නේ. අනික යාලා gig ගණික බලන්න මේ ගොඩක් අර creative විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම මේ gig හොදට බලන්න ඕන. gig හොදට බලලා සුපිරි gig එකක් edit කරන්න මෙයාලට වැඩිය සුපිරි gig එකක් edit කරලා දැම්මොත් තමයි ඔයාලට අනිවාර්යෙන් මේක ගේමක් ගහන්න පුළුවන් මේකේ ඇතුලේ. ඉතින් හරි ඔන්න ඔය විදිහට තමයි අනුනද වීඩියෝ එක ගෙනාව. ඉතින් මම මේ දුන්න කරුණු ටික ඔයාලට හොදටම වැදගත් වෙයි කියලා මම හිතනවා ගේමක් ගහන්න. ඉතින් මගේ අත්දැකීම් එක්ක මම ඔයාලට මේ මම 5 එකෙන් يعني earn කරපු ට්‍රික්ස් ටික තමයි ඔයාලට කියලා දුන්නේ. ඉස්සෙල්ලාම ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි හොඳම විදිහක් තමයි මේකේ new category එකක් එනකන් ඉන්න. new category එකක් එනකන් ඉඳලා එකපාර එකට පයින්න ඕන. පැනලා ඔයාලා gigs ටික දාන්න අනිත් කට්ටියට ඉස්සෙල්ලා. එතකොට ඔයාලට තමයි මේ category එකෙන් මේ එන يعني orders ටික ඔයාලට එන්නේ. ඉතින් එන්නේ විදිහට තමයි මම මගේ 5 account එක build up කරගත්තා. ඉතින් මේ තියෙන මගේ 5 account එක නෙමෙයි මම ඔයාලට වෙන්නුවේ. මේ මගේ 5 account එක නෙමෙයි. මේක මම මුලින්ම පටන් ගත්ත 5 account එක. ඉතින් ඒකෙන් හින්දා මේකේ තියෙනවා වැඩි කියන්නේ මේකේ මම මුලින්ම පටන් ගරන් gigs ටික දාලා මම අයින් වුණා. ඊට පස්සේ මට මම අලුතෙන් account එකක් create කරා නැවත. මම මුලින්ම හිතුවේ ඇත්තටම කියොත් මේ 5 account එක අවුලක් තමයි මට order දෙන්නේ නැති කියලා. මම ඊට පස්සේ මේ 5 account එක අයින් කරා. අලුත් එකක් හදාගෙන ඒකට gigs දැම්ම. ඊට පස්සේ මම මට scene එක තේරුනේ මෙන්න මෙහෙම කරලා බැලුවොත් හොඳයි කියලා. ඊට පස්සේ මම අර කිව්ව විදිහට වැඩේ කරලා බැලුවා. ඒ කියන්නේ අලුතෙන් එන category එකක් අල්ලලා dipment එකකට පැන්න. ඉතින් ඊට පස්සේ තමයි මට scene එක තේරුනේ. ඊට පස්සේ මම ටික 5 account එක build up කරගත්තා. ඉතින් එන්නේ විදිහට තමයි මම game ගැහුවේ මේ 5 එක ඇතුලේ. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. මම අද කියලා දුන්න step ටික අනිවාර්යෙන් follow කරන්න ඔයාලට අනිවාර්යෙන්ම result එකක් ගනිමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. මගේ වීඩියෝත් එක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් දවසක තවත් සුපිරි වීඩියෝ සෙට් එකමු. හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා.